ladies and gentlemen, please join me in extending a heartfelt welcome to Dr. Kumar Nayak, Executive Director of the Psychology Life Center. We are honored and privileged to have you with us today at our annual concert and graduation ceremony. සුබෝදෑසන. Good morning to you all. දරුවනේ කොහේද ඒ දරුවන්ගේ ලෝකයේ මොකක්කෝ තැනකට මට ඉන්වයිට් කරොත් මම බක්ලාට දෙසරයක් හිතන්නේ නැහැ. මම හිතන්නේ මගේ යම් පණිවිඩයක් ඔබට දෙන්න තියෙනවා. ජීවිතේ මගේ අත්දැකීම් එක්ක දෙන එක තමයි ලස්සනවදී. මං හොරම මහරෝවර කාතික රෝවර ඊට පස්සේ අලුමුවිල පහරෝවල ලවාරෝපොල අධිකරණ මෛත්‍රීකාරී විදියට ඊටත් එහා බීලා ප්‍රධාන මහවෛද්‍යවරයා විදියට මේකම මහරෝවල ඉරිබත්තුඩ මූලික රෝහණ ආදී තැන්වල මේ අධ්‍යක්ෂකවරදී බබුවෝ දරුවන්ගේ ජීවිතේ මම කොහොමද දැක්කේ මොනවා මේ ප්‍රශ්නට ඔබ මේ දරුවන් එක්ක ජීවිතේ මුහුණ දෙන්නේ ඒවට විද්‍යානුකූලව මනෝවිද්‍යානුකූලව කොහොමද ශක්තිමත් දරුවෙක් හදන්නේ any good personality වඩ මතක් වෙනවා මේ දවල්වල කීබෙත් ඉස්සෙල්ලා මියුසියස් විද්‍යාලයේ මේ වගේ වෙනස්පාලනයට ගියා දනු 500ක් විතර ඕඩේ දෙමව්පිය 500ක් විතර හිටියා දරුවන්ගේ වයස දෙමාපියන්ට හිටපු අවුරුදු 6 එනි ග්‍රේඩ් 1 මම දෙමාපියන්ගෙන් ඇහුවා පාසල ක්ලාස් එකක් මේ ඔබේ දරුවා අවුරුදු 18 19 විතර එනකොට ඔබ දකින්න ආස පොම්බද කියලා මොකක්ද ඔබ දෙන්න කැමති තායාතේ What is the gift that you would like to give to your child when the child becomes around 80 or 90 age? ඒ වයසට යනකොට මට මතකයි ඒක අම්මගේ දෙන්නයි නතරුවා මම නවුරේ එක හදලා තියනවා වෙච්චර. තව එක්කෙනෙක් මම ගියන හදලා තියනවා බෑවැත් දෙන්නේ. තව කෙනෙක් මම ලක්ෂ 70ක් 80ක් එකතු කරලා තියනවා මේ පිටරට යවන්නේ කියලා. ඒ කියන්නේ මේ තකාබර් කෙනෙක් විදියට කම්පියුටර් සයන්ස් වගේ වැඩ යනවා. මේ වෙගුත් දේවල් කිව්වා. හොඳ ප්‍රොෆෙසර් කාලකෝනේ කිව්වා. මම ඔබට කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොකක්ද තාමුවට දෙන්න ඕන මොදම දායාදේ කියලා. Greatest gift that you can give to your child. මොදල් කියන්නේ self-esteem ආත්මපිමානේ. එයාලා කියන්නේ මේ වාක්‍යයක් කෙසා නෙවෙයි. meta-analysis of large number of research. උංගා සමීක්ෂණ එකතු කරලා ඔහු කියනවා දරුවට දෙන්න ඕන හොඳම දායාකේ ආත්මාභිමානයේ. මොකද මේකට හසු. දෙවනි ඒ බුලටින් එකේ දෙවනි වාක්‍යයේ තවත් මෙහෙම ලස්සන දෙයක් තියෙනවා. කවුද මේ අභිමානය දෙන්න ඕන? දෙන්නේ කිනව. කවුද? එක්කෙනෙක් අම්මයි තාත්තයි අනිත් එක්කෙනා තමයි බුදුව. මේ දෙන්න වැඩේ රාදුවත් මැච් පොව. මං කියන්න එයනම් ඔබට වාද දීලා තැන්. ඔබට වත්තක. දැන් මේ ළඟට වදතයි මේ අවුරුද්දකට ඉස්සෙල්ලා මම BSc නායක විද්‍යාලේ ගුරුවරට වැඩසටහනක් කළා. ඊට පස්සේ ගුරුවරියා ලියුමක් දීලා අවුරුදු පරිණන් දෙකේ පස්සේ දරුවෙක්ගේ යන විස්තරයක් පෙර පරිවිවක් කියලා තිබුණා. මෙහෙමත් තිබුණා වෛද්‍යතුමනි. මේ ධම්මට එක තැන ඉන්නත. මේ ධම්ම පන්තියේ ඇදී දිනා. මං දන්නකොට වෙන ලෝකෙසේ. මං ගන්න බිලාවට අවිත් ළමයිත් එක්ක කතා කරතරයි. දැන් අරිත් දෙමෝපිය කියන මේ නරුවා නිසා එයාගේ ළමයිටත් ඉගෙන ගන්නයි කියලා. සමාන දෙමෝපියෝ කියන මේ ළමයි ස්කෝරෙන් අයිතරයි. මම මේ ප්‍රෝග්‍රෑම් එක කරපු ස්කෝර එක ගියේ සරයි. ડોක්ටර් ඔබතුමානි වරසට අපේ තායෝකම් දුන්නා. මේ දරුවට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න.
මොකන්ද මේ ප්‍රශ්න? කවුද දරුවක්ගේ 5%කට තියෙනවා. පත් ඒකාන්තරේ 4-5 ඉතින් දැන් මේ දරුව අනිත්‍යම උපයෝග කියනවලු. ඒ දරුව පත්යෙන් අයින් කරගන්න අපේ දරුවන්ටත් ඉගෙන ගන්න බැහැ. සමහර ස්කූල් එකත් පස්තරෙමක් මට එමගිනාට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක ප්‍රින්සිපල්ට තීරණය කරන්නේ කාටවත් තීරණය කරන්න නැහැ. ඒක මනෝවෛද්‍යවරයෙක් තමයි තීරණය කරන්න ඕන ළමයි පන්තියේ තියාගන්න බැරිද නැද්ද කියලා. Nobody can decide it. It is nobody's responsibility. Even the principal can't do it. මොකක්ද මේ දරුවගේ තියෙන කැට? අම්මයි තාත්තත් එක්ක පගිරන දාවා. අම්මා කියනවා ડોක්ටර් විනාඩි 5ක් එක දැවෙන්න බෑ. උඩවල් වල නයිනෝ. වතුර බෝතල් මේ යන්නේව සීයරෝ රැදි කරන් එනවා හැමදාම. ඉතින් මොකන්ද දමුට කියන එක අපිට තේරෙන්නේ නැහැ ડોක්ටර්. අපේ ගෙදර ප්‍රශ්නකුත් නැහැ. අම්මේ දරුවෝට දාන්නෙත් නැහැ. හැබැයි දාන්න කියලා දැන් ගහනවා මේ වඩන්න බැරි නිසා. මොකන්ද ප්‍රශ්න? Anybody knows what is this program? Very common childhood program. When I was a psychiatrist at the Pace Hospitality, but to report that 4,000 children registered in my clinic to take treatment for this program. What is this program? මොකද්ද මේ ගැටලුව? අධික්‍යාතාවිත්වය සහ ඌනවදානය. අධික්‍යාතාවිත්වයේ ජරේ ලක්ෂණ තුන දෙකතරේ ඉන්න බැරි දරුවා. ඇලි පාලනය කරගන්න බැරුව විතරම රණ්ඩුවට යනවා. අවධානය අඩුයි. ගුරුවරයා උගන්වනකොට වෙල ලෝකෙ ඉන්නේ. මේක ලෙඩ. මේක දරුවගේ මොළයේ කුට සිටින් ඇති වෙන දෙයක්. දරුවෝ ඉකලට යන දෙයක් නෙවෙයි. මේ මෙන්න මොබ අතතිවත් කතරි බැච් පරියා තියෙන ප්‍රීපොන්ටල් කොනෙක්ස් කියනකට සමෝලේ. මේ යාසාරිත්තේ වෙනස් වීම. මේ දරුවගේ බුද්ධිය අඩු නෑ. මේ දරුවා ડોක්ටර් කෙනෙක්ට යොමු කරන්න මනෝවෛද්‍යවරයෙක්ට. මොකද දැන් මෙහිම අවධානය අඩු වුණොත් පන්තියේදී එක තැන ඉන්න බැරි වුණොත් දිගටම මොකද වෙන්නේ? ඉගෙන ගන්න බැරි වෙනවා. බුද්ධිය තියෙන දවරෙක්ච ඉගෙන ගන්න බැරි වෙනවා. මේක කුංචි කාර්යය පදන්නේ කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. කුංචි කාලේ මේ එක තැන ඉන්නකගේ දරුවා අපලේ නෙවෙයි. මාතෘකාවේ නෙවෙයි. කේන්දරේ නාගේ නෙවෙයි. මනමන්තයි මේ ලස්සනයක් හරියුපි වගේ මම හිතන්නේ මගේ දරුවට වෙන්නේ අවුරුදු 7ක් විතර කාලේ මම මේ ප්‍රයිවට් ස්කූල් එකක මම ගියා මේ ගුරු දෙවියන් රැස්සිට යම් ලස්සන දෙයක් වුණා ප්‍රින්සිපල් ටීචර් කෙනෙක් නැගිටලා තව ළමයෙක් ගැන කියනවා. මොකද මේ තව ළමයෙක් ගැන කියන්නේ? මේ ළමයා පන්තියේ තියාගන්න බෑ අම්මයි තාත්තේ ඔයාලගේ ළඟම නිසා තමයි මේ ළමයා ලෙක්චර් දඟලන්නේ. ඒවත් තමයි ඉන්නවා. ඉතින්ම දෙමෝපියන් චෝදනාව දානවා මේ බෝස්තෝරිය. ඒක තමයි ඉන්නේ නෑ. නෝට්ස් ලියාගන්නේ නෑ. උගන්වන ඔබට වෙන රෝගේ. මාත් එක බහිචියා. මම ඉතරක් තල්ලගේ බාහිර බෝස්තෝරියගේ. ඇයි ඔයා එහෙම කියන්නේ? Why take it to say like that? ඔයා තමයි කප්ට කෙනෙක්. හරියටම කියන්නේ මේ දෙමෝපියන්ට වලට සමීල වෙලා තියෙනවා. එතකොට ඒ දේශස් තරහා කියලා මගේ පාගවටමත් වුණා don't try to argue with me. මේ දරුවෝ තියෙන අවිචාකාරීත්වයේ සපුවා ප්‍රත්‍යකයට දෙක. පුංචි කාලේ මේ ප්‍රශ්නේ තමයි කම අනිය වැඩියෙන් තියෙන කැට. right. ඒක ලබ්බ මතක තියාගන්න මේකට කැඩි ADHD attention deficit hyperactive disorder. That is not the child fault. That is due to plain chemical change. We have to have very simple treatment and behavior therapy. Neda pulo. Emisa every daluwe kong karane pa dahag ne pa. It daluwe kapadana kiela daluwe wadate a. Manomaitle kipina. Padamam paleri katawa kiwa. Harim pedaga.
ඒ දරුවෝ හැදුවේ නැත්තම් ඉස්සරහා මේක ගන්න බැරි වෙනවා. මේ දරුවෝ ලොකුලා මන්තිරේ හැදුවේ නැත්තම් රෙල්වුඩ් බක්සෝඩ් වලට යට පොඩවා. මේ දරුවා හොඩි කුච් කාලේ දෙයක හැදුවේ නැත්තම් මේ දරුවගේ අවාසතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පුළුවන්. බුද්ධිය අදෙත් නෑ හැසිරෙන්නේ ප්‍රොපර් එක. That is due to the defect in the prefrontal cortex of the brain. That is not the child fault. Keep in mind. එනම පළවෙනි කතාව කියමු. දෙවෙනි කතාවත් ඒ වගේම හරිම ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක්. මම මේ විශේෂිතයාරේ වැඩ ප්‍රෝග්‍රෑම් වගේ කරා ටීචර්ස්ට. ලස්සන මේ එක ළමයෙක් කියලා තියෙන දරුවගේ වයස අවුරුදු 10යි. ටීචර් ලියුමක් තියලා තිබුණ මෙන්න මේක. වයිකතුමා. මේ දරුවා පුංචි කාලේ ඉඳන් මන් දන්නවා දැරිය. හරිම පරිසරයි. හරිම ක්‍රියාශීලී. යාළුවෝ හිටියා. හොඳට සෙල්ලම් කරා. දැන් එහෙම නෑ. දැන් පත්ති කාමරේ පිටිපස්සට වෙලා ඉන්නවා. කවුරුත් එක්ක මැනී කතා කරන්නේ නෑ. ඇස් දෙක දිහා බලන්නේ නෑ. බය වෙලා වුණා. මං ඒ දවසක් ඇහුවා ඇයි දුව මොකද ඔයා මෙහෙම ඉන්නේ? එයා නන්න පටක් ගත්තා. කිසි දෙයක් කිව්වේ නෑ. අම්මා ඩේටන් සර්ජර් කෙනෙක්. තාත්තා කෝප්පේ තාත්තා හවදා. එන්නේ මාසික සැලයක් ගෙදර. ඔබ කියන්නේ මේ දරුවා එකගෙන ආවා මගේ ළඟට. ආවට පස්සේ මං දැනගත්තා මේ දරුවා මොකටද කතා කරන්නේ නැහැ. මම අම්මයි තාත්තට එළියට යන්න කිව්වා. මම ඔයා මොනවටද ආස? කියලා මම වටිට්ටන් දිනාසද සිකුතියන් නාසද කියලා මම approach එක deeper approach to a child is a deeper approach. මනියුව එතකොට මේ දරුවා කියනවා බොහෝ තැන් මම ජීවිතවත් ඉන්නලා නාසයක් කිව්වා. එහෙනම් ඔයා දින්න ගෙදර චිච්චය. මම දැනගල ඇඳලා තිබුණේ. ගෙදර රස්සලම ඇඳලා තාත්තා ඉන්නව ගේට්ටුව ළඟ. අම්මයි මල්ලි ඉන්නව ගෙදර ඇතුලේ. විසිට දෙන්නේ මම මේ කියන්නේ මගේ තාමත් ඉතිච්ච විරෝ. මෙයා ඉන්නවා ගෙදර මේ අම්මා ඉන්න මෙයා ඉන්නවා ළඟෝ ඉන්නවා ගෙදර එළියේ. ඉස්තියරේ. දොරෙන් එළියට ඇරිලා ගෙදර තාත්තා ගේට්ටුව ළඟ දොර ළඟ පේන දුවෙන් වලිය ඇඳලා තියනවා. අම්මයි මල්ලි ගෙදර ඇතුලේ. මං ඒවා තාත්තා මොකද මේ ගේට්ටුව ළඟ යද්දී ඔයා? තාත්තා වැලිය ගෙදර නෑනේ. You see. එතන මම අම්මයි මල්ලි ඇතුලේ ඔයා ඉදී. අඬන්න පටන් ගත්තා. She started crying. මම ඒව හදන්නේ. වරේ හිතන මොකක්ද? අම්මා මට ආදරේ නැහැ වැඩිය. අම්මා මාදරේ මල්ලිට. මල්ලිගේ වයස අවුරුදු 3යි. මෙයාගේ වයස අවුරුදු 10යි. මේ පෙන්දැලේ දුවගේ. දැන් බලන්න දබුවත් ඊර්ෂ්‍යාන් දැනෙනවා. මම කියන්නේ ඉස්ලාක දරුවෝ හිටියොත් ඒක සමානව ආදරේ කරා. දැන් බලන්න මේ දරුවා පන්තියට යනවා. ඉගෙන ගන්න කැප්ටිට ලකුණු අඩු වෙලා පන්ති පස්සේ වාඩි වෙනවා. වෙනද සෙල්ලක් කරලා දැන් සෙල්ලක් කර මානසික පීඩනයක්. It is a kind of my lipless from your children. ඔබට තේරුණාද? දරුවන්ටත් ඒෂායි තියෙනවා මේක දිගට ගියා නම් මුළු ජීවිතේම අවුරුදු. පස්සේ අපි කොහොමද මේක හැදුවේ කියලා දාපවත. වෙනදක් මොකුත් දුන්නේ නැහැ. ඇක්ටිවිටිස් දුන්නා. අම්මට කිව්වා දෙන්නත් එක්කම ඩාන්ස් කරනවා මේක දානවා පැවායක් පිට. මියුසික් එකක් දාලා. ඒක තියාතා තමයි. දෙප මල්ලික හොදනකොට මල්ලි නාවනකොට මේ අක්සට කියන්න භාගයක් නාවන්න ඔයා භාගයක් කරා. එතකොට මෙයා හරි ආසාවෙන් මල්ලිව නාවන ඉඳලා පස්සේ යන බෝතලෝ පවුඩර් දාලා පවුඩර් තුනගේ මල්ලිට මෙයාට ටිකෙන් ටික ඔය ව්‍යාපාරයක් කරගෙන යනකොට අර ඊර්ෂ්‍යාව නැතිලා කියා. එතකොට විතර එනවා දුවගෙන මෙන්න මේ මගේ මල්ලිනේ. ඒ වගේ
දරුවා අතර ඊර්ෂ්‍යාව ඇති නොවන විදියට බලාගන්න. ඒ කෙදෙසේ එක්කෙනෙක් වුණොත් මුළු ජීවිතේම අවුල් වෙන්න පුළුවන්. මුළු ජීවිතේම අවුල් වෙන්න පුළුවන්. එවැනිම ඒ කතාව අහිරිකනේර is a very important story. Equally, your love and attention should be towards your children. Be careful. ඔබ මෙතෙන්දී දැනගන්න ඕන වැදගත් දේ මොකද්ද? දරුවෙක් පීවේකේ යම් වෙනසක් ඇති වුණොත් හැසිරීමේ කඳුර ගන්න. දරුවට තරහා යනවනේ අපිටම. දරුවා සුචින් ඉන්නවනම් ඇස් තියා ගන්න නැත්තා, කාමරේ එළියට එන්නේ නැත්තා. එතකොට මතක තියාගන්න උකන් කලි ප්‍රශ්නයක්. වෙනදා සතුටේ ඉති තනිවට සතුටේ කියන්නේ නැත්තම් මොකක් කලින් ප්‍රශ්නයක්. වෙනදා තරහ යත්‍රාදී දරුවා දැන් තරහෙන් එනවනම් මොකක් හරි ප්‍රශ්නයක්. ඒක මේ අපේ කාලේ කිසාගෙන මෙන්න මේව තමයි බලත් ගන්නත් හැ. ඊළඟ මන් තව යනවා ඔන්න පොතලින් තව පොට්ටක් තියන්න. මෙන්නත් මම ડોක්ටර් කෙනෙක් එයාගේ දරුවා එක්කගෙන එනවා. මොකක්ද එක්කන් එන්නේ? දරුවා හාපුණා. ඒ දරුවා අමකාවේ ඉඳන් ඩෆ්ටාවේ ළඟදීලා තාවතාවා ඒ ඉඳලා දැන් මේ පදිච්චියට ආවා. නැත්තම් මොහේ වයස අවුරුදු 5යි. දරුවා වැඩි කතා කරන්නේ. අනිත් ඒවා හොඳයි. කතා කරන්න බෑ හරියට. හැබැයි අවුරුදු දෙකේ වචනයක් කතා කරලා තියෙනවා. අවුරුදු දෙකේ වචන දෙකක් එකට සලකලා බුදුර සදාමන්න තියෙනවා. දැන් ඒකත් අඩු වෙලා වැඩි මූණ බලන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. තම් තිබෙටනෝ පහ වෙනකොට. මම බැලුවම බුද්ධි අදිත්‍යාකාර සම්මල අටුවක් නැහැ. මම බැලුවා මේ මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අවුරුදු පහ වෙනකොට දැන් තරිය කතා කරන්නේ නැත්තේ බැලුවා මොකද තනවලද? That Papa doctor. අම්මා ගෙදර හිටියේ. USA හිටියා. අනේ. අම්මා කරේ අවුරුදු 3 ඉඳන් පන්දී දරුවා අම්මට ගෙදර වැඩ කරන්න ලේසිකමට ලැප් එක දාලා කාටුන් එකක් දාලා දරුවා සාමාන්‍ය එකේ සගතිය. You understand? But, so what does this mean that if your child under 5 years or 7 years, no child get exposed to the electronic media. Autistic likes it or something. අර කතා කරන පෙදලුටයි කතා කරන්න ඕන ප්‍රේත්නිකේ සති පරිපත්‍ර නිසිලෙස වාතනය වෙන්නේ නැහැ. ටීවී එකේ ඉස්සරහා ෆෝන් එකේ ඉස්සරහා අවුරුදු 5 අඩු දරුවෙක් තියන්න එපා. දරුවාගේ කුච්චි බලතනයට හාග වෙනවා. දරුවගේ කතා කිරීම පමාවෙන්න පුළුවන්. ඔතට පතර ගියා. අම්මලා ලේසිය දනදී කියලා. අම්මා ලේසියට තවන්න ඕනේ කියලා දරුවන්ට දෙනවා පොඩි එක පොරුදු කරන අවුරුදු 3. ඇත්තට දරුවන්ට කවන්න ලේසිය. ඔහුගේ කාටුන් එකක් දාලා දෙනවා අම්මා කියන ඔතට බඩ දිරේක සවන්න පුළුවන් කි. හැබැයි වැඩි තියෙන දරුවෝ ටික ටික බෝඩ් එකට තුයන මැච්චිදි පොඩි එක නැතුණා මඩ ගන්න. අම්මා කරේ ලේසියක අදට හැමතිස්සෙම පූර්ණ එක. දැන් තයතුම මතකකට වැඩි කාලයක් තමයි පූර්ණ එකේ අවුරුදු 4. දරුවට කතා කරන්න බැරි වුණා ටිකට. Speech delay. Speech impairment. So must be careful about it. Your children is under 5 years. Never ever child get exposed to the electronic environment. හොඳට සෙට් කරගන්න. හොඳට සෙල්ල කරගන්න. Play house concept. This school concept is the play house concept. ගෙදර දිත්තලවට හොඳට සෙට් කරගන්න. හොඳට පතර තියාලා. මම වැඩි වෙලා බලන්නේ නැහැ. මම කොයිච් දේවල් ටික ඔබ ටිකසම ගියා. මට සමනම් කියලා. අවුරුදු 8යි. අවුරුදු 9යි. දැන් මාස 3ක් නැහැ. තරහ යනවා. තරහ ගියා බඩ පොඩි විකාරා. විත්‍ය ඔළුව ගහලා
cat drops කියලා කියන්නේ. ඉතින් කොපෙනු මොකක්ද මේ දාරුවට cat drops it is called. So power, control, anger. The third lesson is called impulsivity. ඉතින් අපි ළඟට කවුරුහරි ආවම අපි සම්පූර්ණ විස්තරය දානවා history. අම්මා ඉන්නවා ගෙදර. තාත්තා වැඩ කරනවා ආයතනයේට කලවනාකරු. ආතු පිටෝ කිස් ප්‍රශ්නයක් නැහැ. අපි විස්තරය ගත්තම ඔයාලට මොකක්ද දන්නවද? ගෙදර හැමදාම රණ්ඩු අම්මට සැකේ තාත්තා ගැන. කොහොමද මේ සැකේ ආවේ? suspicious. අම්ම දවසක් අඹිරෝන්නේ මේ තාත්තගේ බර්ත්ඩේ එකත් කම්පැනි ඉන්න මේ ලේඩි කෙනෙක් උදේ පාන්දර විශ්වක් කියන happy birthday my dear කියලා. ඔන්න උතනින් ඇවිස්සුනා. ඉතින් මේ ජූනි ලෝකේදී ඔය එච්චර දේවල් දෙවිලා happy birthday කියන මම මොකද වෙන්නේ my dear කියලා. ඒක පාඩ හොන්නයි රබිනම් I love you කියලා දැම්මයි කියලා කඩබලේ හොඳයි ඉතින් ආගලේද. මොනිටත් ඒක තමයි. If somebody says so I love you, what a beautiful thing. දැන් මොකද අම්මට සැකේ. අම්මා නළුවා දැන් තාත්තා ඔෆිස් එකට ගියාම අම්මා 10 සැරයක් 20 සැරයක් කෝල් කරන ඔෆිස් එකට. මෙයා කොයිද ඉන්නේ? මෙයා කන්නේ කවුරු එක්කද? මෙයා යන්නේ කොහෙද? තාත්තට ලොකු ඇරයක් වුණා මේ. He gets trouble his cry. අතේ වදුලේ තාත්තා යම්මයි කේදල ගම්බීරෝ තානුව හැමතාම දකිනවා. මේකට මනෝවිද්‍යාවේ කියනවා ghost in the nursery. විද්‍යාවේ නමක් දෙලුවේ ghost in the nursery. You know what does it mean, ghost in the nursery? අම්මා පීඩනයක ගියෝ. අම්මා දෙතියාට චේත ගියෝ. අම්මා depressed. Dan වලට directly and indirectly දරුවගේ brain development එකට බලපාන. Very important. දැන් දරුවා මානසික පීඩනයට කීරියා. තරහ යනවා. බලු බොරේ දාන ඉලනේ වැදුන්නේ නැත්නම් ඒව ඉවරයි. යෙදලා ඉත්‍යා. අම්මගේ සැකය තාකත් එක්ක රණ්ඩු වීම ගෙදර අපායක් කරගෙනි. අම්පා බිලඟට ආවා. අම්මන depression ලක්ෂණ තිබෙන ලෝකයේ වැඩිම තියෙන අසමීපය number 1. What is the most common medical problem in the world? Number 1 now. Heart disease නේ. Depression. මානසික අවපීඩනය. Number 2. Heart diseases. Heart problem. Cardiovascular problem. Number 1 is depression. According to WHO World Health Organization. Mama dapat dirasa. Taya. Winda යන්නේ නෑ උදෑසන මේකේ අවදි early morning awakening. වැඩ කරන ඉතක විරදවන්නේ lack of energy. ඊළඟට ලිංගික ආසාව නැති වෙලා ගියනවා. Lack of sexual desire is the one of the most important symptoms of depression. දැන් මේ දෙපාතර ඔතට ඔපස්සේ පාන්දු ඊළඟ නම්බර තරහ යනවා. වැඩ කරන්න හිතේ නැති. අපි ප්‍රතිකාර පටන් ගත්තා. මොකද World Health Organization කියන්නේ depression is treatable. ප්‍රතිකාර පටන් ගත්තා අම්මට. පොදටම අඩුණා. උපදේශනයට දැම්මා. අර සැකෙක් නැතිලා ගියා. දෙන්න සතුටින් ඉන්නවා. අපල කාලය දෙමේ මොලේ අවුරුයි. ජීවිතේ බල හරියන්නේ නැහැ. මොලේ අවුරුයි. ඒක වෙන්නේ පීඩනයට. ජීවිතයේ ප්‍රශ්න දිහා ධනාත්මකව බලන්න. එතකොට මෙතන කියන්නේ මම අචීවන තියරනේ childhood is a mirror of your life. Childhood is the mirror of your life. ඔබ අද ගාවුන්ට ඔබේ ළමා කාලේ. ළමා කාලේ ඔබ ගත්තොත් අපගේ මැච් ඕවර් ජීවිතේ මේ ඉවරයි. ඒකට අම්මා සතුටින් ඉන්න ඕන. තාත්තයි අම්මයි අතර සම්බන්ධතාවයේ ධනාත්මකව සතුටේ පවත ගන්නවා. ඉන්න මේ නම් යෝසන එක ඊටම බැහැ. හොඳයි. මම එහෙම පිළිච කතාවක් කියනවා. ඊළඟ තියෙනවා
itu කාල tawa. වයසාන දුතිස් 8යි. ළමයි දෙකෙක් ඉන්නවා. ඒ ළමෙක් මට මතකයි අවුරුදු 15. අනිත් ළමයා අවුරුදු 10යි. තාත්තා බීලා විගලේට. යාප්පන්ති. හොඳට හම්බුක හැමදාම බීලා ගෙදරේට. ගෙදර නැගිට හත් එක ලම්බු වෙලා. කෑම හොදලා නැත්තම් ඒත් ලම්බු. ඔකත් කලින් ලම්බුව. අම්මට ජීවිතේ පාලේනවා. මගේ ළඟට එන ඩොක්ටර්. මගේ හස්බන්ඩ් බීලා එනවා ගෙදර. අනේ මට උදව් කරා. හස්බන්ඩ් නම් කතා කරා. ආවේ නැහැ හස්බන්ඩ් එදා ආවේ නැහැ. දරුවෝ දෙල්ලක් එක්ක ආවේ. මෙයා ගෙදර සල්ලි දෙන්නෙක් නැහැ හරියට. දැන් මෙයා තරන්නේ බොන එක. හොඳට හම්බ කරනවා. ව්‍යාපාරිකේ සම්බු කරලා ඉන්නේ ඇල්කොහොල් දානවා. ඊටකට හස්බන්ඩ් මතක කරාම හස්බන්ඩ් අස්සල කතා කරලා කියනවා. ડોક્ટર මන්ගොනේ ડોક્ટર પાસે આલેલી with talks. She rejected. ડોક્ટર પાસે આલે මොබිවට විමණ ඉදඩි කියලා ගත්තම මම බෝඩ් එක තියුවා. පන්තු අම්මේ තාත්තට කතා කරලා මොකද යාම යුවේ පාස්පෝර්ට් එක නරහන්නේ කියලා. යානම් එකක් නැහැ ටීවී චැනලට. අනේ ડોක්ටර් මම මොකද කරන්නේ? මම අම්මට මානසික පීඩනයකට ප්‍රතිකාරයක් ගත්තා. අම්මගේ තරහා යාම අර බබ්‍රාම මේ ඔයා සතුටින් හිටියේ නැත්තම් දනුදෙක්ගේ ජීවිතේ නාස්ති වෙනවා. ඔයා සතුටින් හිටියේ නැත්තම් මේ දඟ ලොබ් වෙනකොට අපායට තමයි යන්නේ. ජීවිතේ අවුල් වෙනවා. ඉතින් මම කොහොමද සතුටින් ඉන්නේ මේ මිනිස්සුත් එක්ක? කොහොමද මම ප්‍රතිකාර පඩා ගන්නවා කො පාන්සිකේ. පාන්සින් ආව මොකද? මුත්තක්පත් පෙරසන්නේ. ડોක්ටර් නමට ගිහින් මට දවසක් හොදටම ගෙරුවා. මං කිව්වා better to get divorce. Thinking about children. No matter. ඊට පස්සේ ඔක්කොමද කාලේ. මං රෝයලා ලෙෆ්ට් ගියොත් මේක ඇදී අවුරුස් නෑ මං කොහෙද දෙන්නේ මම ලියුමක් දෙන්නම්. මම ලියුමක් දුන්නා ටෙස්ට් රෙජිස්ටර්ට මේ අම්මා මානසික අවපීඩනය දෙනවා. තාත්තා බොනවා. ගෙදරට කිසි පිටිසරණක් නෑ උදව් කරන්නේ නෑ. තාත්තා මං ක්ලිනිකේට ගෙන්න ගන්න කතා කරලා එන්නේ නෑ. මේ දරුවන් දෙන්නගේ ජීවිතය නාස්ති වෙනවා මේම දියොත්. ඒක නිසා මේ තික්කසාතිය ඉක්මනින් කරලා දෙනවා නම් ඒක මනෝවිද්‍යානුකූලව දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හිතදරයි කියලා මම ලියුවා. මොකන්දලා කාර්ය තික්කසාපතේ කියනු මම හිතන්නේ එහෙම තික්කසාදයට කෝපොරේෂන් එකක් නැහැ. හැබැයි ඩච් දෙවනි හියරින් එකේදීම ඉවසරමිය. ඒක නිසා මං ජීවනේ දරුවෝ ඉන්න ඕන තැනකට පම යනවා. දරුවෙක්ට පානියක් තලලා තියෙන හැම තැනදීම මම මෙතෙප්ලි හරස් වෙනවා. මොකද මේ දරුවෝ ශක්තිමත් වුණොත් මේ රට ලස්සන වෙනවා. ඒ නිසා මම කියන්නේ ඔබේ ප්‍රශ්නය විසඳගන්න දරුවන්ට ඒ දුක් වේදනාව පීඩනය දෙන්න එපා. ඔබට ඉන්න තැන යන්න අයින් වෙලා ඒ දරුවෝ අයිති නැහැ. දරුවෝ අයිති විශ්වයට. China cuts through you but not from you. බුද්ධාගේ කෙනේ ලස්සන ගියමලා. ඔබට ආවද ඔබට අයිති නැහැ. දරුවෝ අයිති විශ්වයට. දරුවෝ අපි කවුරුත් ආරක්ෂා කරන්න ඕන. Thank you. ඔබට පාසල් ප්‍රශ්නයක් තියෙනවා අහන්න මනසයි උත්තර දෙන්න. දරුවෙක්ට ඉලෙක්ට්‍රොනික මීඩියාවකින් පෙරගන්න ෆෝන් සියල්ල දරුවාට ඒක යන්න එපා. ඉස්පෙලෙක් ඉගෙන ගන්නවා ඉතින් ඉලෙක්ට්‍රොනික් වර්ල්ඩ් එකට යවන්නේ කියලා පොත ඕස්ට්‍රේලියාවේ. යාබතේ නයි මාසී අමුරුදු ගාසෙන් පහළ ළමයිට සෝෂල් මීඩියා එක බෑන් කරා. තනක්තන නීතියෙන් තහත් කැපිටල් ඩිස්ට්‍රික්ට්. මොකද මේ සෝෂල් මීඩියා එකේ ඔබ හිටියොත් ටිකටක වෙන දෙයක් තමයි දරුවේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකේ ප්‍රී පාර්ට්නර් කෝටෙක්ස් එකේ බුද්ධිමය ප්‍රතිසේ පරිපත හැදෙන එක අඩු වෙනවා. පට්ටේ ළඟදී අම්මලා විශ්වවිද්‍යාල මේ කැලේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරිය දේශනයකට ගියා. එන් මගෙන් මට පස්ස කතාවක් කිව්වා. තමයි
ප්‍රශ්නයක් තුනම සේරම chat GPT ද මොකද දෙකේ කරන්නේ chat GPT ගේ පෙරබයිකෝ බලන උත්තර බැලුවල බාහිර අපිට හා සමාන උත්තර chat GPT වල බලතර උත්තර ලියලා තියෙන්නේ මොකක්ද ඊට පස්සේ යාත්‍රේ මොකක්ද දැන් වෙනම ප්‍රශ්න ඇහුවලු ළමයිගෙන් මේකට උත්තරේ එතකොට හරියට කියලා ගන්නකයි පොත් කියවන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් අහනවා මහා විද්‍යාඥයාගෙන් එක ප්‍රශ්නයක් ඒක ජර්නලිස්ට්ගේ දරුවෙක් උත්තිමත් කරන්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද? මොකද ඔහු කියනවා සුනංගන කතා කියා දෙන්න ප්‍රතිකාර ඔන්න මම ඔයාලට එකක් එකතු කළා ස්ටෝරි ටෙලිං අද කියන්නේ ඉස්සර කවුරුත් එක පැයක සුනංගන ඔබේ වයසේ ඉන්න දරුවෝ ලස්සන සුනංගන කතාවක් කියලා දෙන්න තේලිටේ අයිමත් අයිස්ටේන් ඊටත් දෙවියන් බුද්ධිමත් දරුවෙක් හදන්න මම උත්කලා මොකද අයිස්ටේන් කියන්නේ ඇඩ්වර්ටයිස්ටේ ඒත් සුනංගන හදා ගියා දෙන්න දැන් මම දැක්කා ඉතාලම හස්කර දෙයක් මෙතන මේ දරුවෝ ඇවිල්ලා මෙතන මේ මියුසික් එකට ඩාන්ස් කරනවා මේව තමයි බ්‍රේන් යුනික් පත්‍ය වන්තක හාවර්ඩ් යුනිවර්සිටි එකේ ඒකර මාචල්පරි කියනවා බුද්ධිමත් දරුවෙක් හදාන්න ධම්මට ක්‍රියාකාරකත්වය preschool should be an activity place එහෙම නැත්නම් අකුරු ලියලා තරහන්නේ එතකොට මේ විද්‍යාඥයන් කියන මේ ලස්සන දෙයක් ඔබ ධම්මවත් එක්ක කිචන් එකට යා කුස්සියට යා මොනිටර් යා අපි දුවයි දරුවා අවුරුදු 5යි වයිරොන් කොමරද දරුවෝ තලුළු පපාදද බෙව්වා මොනවාද නෙමෙයි පුංචි වෙන කරනකොට ධම්මවත් එක්ක සෙටලා ඒ හැම එකම brain එක උත්තේජ වෙනවා stimulating your brain now doctors say brain is a circuit development එන්නසල මම දැවිතලා ආකාරය ડોක්ටර් කියලා තිනවා ඒක දරුවෙක්ට දෙනවා අපි දුම අවුරුදු 4 දරුවෙක් අල්ල පොල් ටයිල්ලා කරා ඊළඟට මෙහෙම ගානවා millions of circuit in the brain develop in related to the self-confidence ආත්ම විශ්වාසය නැමැති විස්මාල බත්පතකාසිය ප්‍රේණිය දෙනවා දරුවෝ පියාතාරම වලට සම්බන්ධ කරගන්න අතිබන්න උයන්න මල්දල හිටවන්න මේ වගේ තාල්සින් ලස්ස දේවල් ඒව තමයි ප්‍රේත් එක දැල්ම කැබෑ ආදරේක්ස් සේවම තමත් එක්ක රයිට් එනම් බොහොම ස්තුතියි එනම් ඔබේ දරුවාට ඒ ලෝකය දෙන්න ශක්තිවන්තයෙක් හදන්න ඒ මොනොත් ඔබ වයසට යනකොට ඔබට සතුටු හිතේ මගේ කාර්යය මවතරා කියලා බොහොම ස්තුතියි